චාව ළමයි හැපි නිව් ඉයර් මම මේ අද vlog එක කරන වෙලාවේදී ජනවාරි 1 වෙනිදා ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ කටහඬ අවුල් වෙලා තියෙන්නේ ඒ හින්දා මම මෙතන ඉහාට කතා කරන්නේ නැහැ. يعني මම ඔයාලට හැම දෙයකටම වොයිස් කරන්නම්. හේතුව තමයි මෙහෙම කතා කරන එක ඇත්තටම මට හරිම අපහසුයි. අහන් ඉන්න ඔයාලටත් අපහසුයි. අද අපි යනවා මේ මොන්තමාර්ති කියලා වෙනම පැත්තකට. ඉතින් ඔයාලා හැමෝම දන්න වැන් ගෝෂ්, එතකොට පිකාසෝ ඔය කට්ටිය يعني ජීවත් වෙලා තියෙන්නේ ඒගොල්ලෝගේ ස්ටුඩියෝස් තියාගෙන ඉඳලා තියෙන්නේ මේ අපි දැන් යන පැත්තේ. ඉතින් මම ෆොටෝස් වල දැකපු විදිහට මේ පැත්ත හරිම ලස්සනයි. නිකන් හරි අමුතු වයිබ් එකක් තියෙන්නේ. ඒ හින්දා තමයි මගේ අවුට්ෆිට් එක මේ විදිහට චේන්ජ් උනේ. කොහොම හරි මම ඔයාලට හැමදේම පෙන්නන්න බලාගෙන ඉන්නවා. එහෙනම් මේ vlog එක දිගටම බලන්න. අපි පැරිස් ආපු මුල්ම දවසේ උදේම නැගිටලා ඉර පායන්න කලින් එළියට බහලා පොඩ්ඩක් වරද්ද ගත්තානේ. ඉතින් අද අපි දෙන්න හිතුවා ටිකක් පරක් වෙලා නැගිටලා යනවා කියලා. ඒ වුණාට මේ වෙලාව මං හිතන්නේ උදේ 9ට වගේ ඇති. කොහොම හරි මම ඔයාලට කලිනුත් vlog එකක කිව්වා මේ ස්ට්‍රීට් හරිම ලස්සනයි කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මේ vlog එකට මේ වීඩියෝස් ටික ඇඩ් කළේ. අනිත් එක තමයි අපි හිටපු හොටෙල් එකට මෙහි මෙට්‍රෝ ලයින්ස් ගොඩාක් ළඟයි. ඉතින් ඒ නිසා අපිට අර කැමති තැන්වලට යන්න ගොඩාක් ලේසි වුණා. පොඩි වෙලාවක් තමයි ගියේ. අනිත් එක තමයි මෙහි මෙට්‍රෝ ලයින් ගැන කියන්න ඕනේ. මෙහි මෙට්‍රෝ ඩිසයින් කරලා තියෙන විදිය හරිම වෙනස්. හරිම ලස්සනයි. දැක්කනේ මම ඔයාලට දැන් මේ පේනවා වගේ නිකන් හැලෝවින් ටයිප් එකක් තමයි තිබ්බේ. ඒ වුණාට මේ මෙට්‍රෝ වල තියෙන ස්පේස් එක ගොඩාක් පොඩි. ඒ කියන්නේ ස්පේස් එකක් නැතිම තරම් ගොඩාක් සෙනගාවොත් හරිම කරදරයි. ඒ වුණාට මිලාන් වල එහෙම නෑ. මිලාන් වල මෙට්‍රෝ ගැන ගොඩක් අය දන්නවනේ. ඉතින් මට හිතෙන විදියට හොඳම මෙට්‍රෝ සිස්ටම් එක තියෙන ඉතලි වලට. තව දෙයක් කියන්න ඕන අපිට මෙහි ඇවිල්ලා ගොඩක් වෙලාවට සල්ලි වියදම් උනේ මේ ට්‍රාන්ස්පෝර්ට් වලට. හේතුව තමයි මේ මෙට්‍රෝ වලට වෙනම ටිකට් එකක්, බස් වලට වෙනම ටිකට් එකක් ගන්න ඕන. ඉතින් අපි දවස් 5කට සීසන් එකක් බැලුවා. ඒ වුණාට ඒකත් යූරෝ 62ක වගේ මුදලක් ගියා. ඉතින් ඒ එහෙම සාමාන්‍යයෙන් ඉතලි වල නැහැ. කොහොම හරි මේ අපි ෆයිනලි ඇවිල්ලා ඉන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් මොන්තමාර්තේ වලට ඇතුල් වෙන ස්ට්‍රීට් එක තමයි මේක. අපි මේ වෙද්දිවත් බ්‍රෙක්ෆාස්ට් එක අරන් හිටපො නැති නිසා ටිකක් විතර බඩගින්නේ තමයි හිටියේ. ඉතින් අපිට මුලින්ම ඕනුනේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඒ වුණාට මේ ස්ට්‍රීට් එකේ දෙපැත්තෙම තිබ්බේ සුවිනියර් ෂොප්. ඉතින් ඒවා දැක්කම අපිට මුලින්ම ආවේ අර ගන්න ඕනි කියන ෆීලින් එක. ඒ වුණාට අපි මේ වෙලාවේ ගත්තේ නේ අපේ ගමන ඉවර වෙලා තමයි අපි ගත්තේ. මොකද දැන් අපිට ඇවිදින්න ගොඩාක් තැන් තියෙන. එතකොට මේ දේවල් අරන් යනවා කියන්නේ හරිම අමාරු වැඩක්. කොහොම හරි මේ හරිය තිබ්බේ ඒවා ටිකක් සාපේක්ෂව ගණන් අඩුයි. ඉතින් අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එකට තෝරගත්තේ මෙන්න මේ කැෆේ එක. මම මෙහි ඇවිල්ලා බීපු රසම කප්චිනෝ එක මම බිව්වේ මෙන්න මේ ෂොප් එකේදී. මොකද මේ කැෆේ ඇමරිකානෝ කප්චිනෝ ඇත්තම කිව්වොත් රස නැතිම තරම් බොරුවට ඒවට නම් සල්ලි වියදම් කරන්න තියා හිතන්නවත් එපා. අනිත් එක තමයි මේ ෂොප් එකේ තිබ්බ ක්‍රොසන්ට්ත් හරිම රසයි. හැබැයි ඒ වුණාට මේ ෂොප් එකේ ඉඳගෙනම මේවා කන්න බෑ. ඉතින් මේ වගේ ලොකු ක්‍රොසන්ට් එකකුත් තිබ්බා. ඉතින් අර ෂොප් එකේ ඉඳගෙන කන්න බෑනේ. ඒ නිසා අපි එළියට ඇවිල්ලා පිළිවෙලට ඉඳගෙන නෙමෙයි හිටගෙන තමයි කොහොම හරි කෑවේ. මේ තියෙන්නේ මොන්ටමාර්තේ තියෙන ෆේමස්ම බැසිලිකා එක. ඉතින් ඕගොල්ලෝ එමිලින් පැරිස් ටීවී ෂෝ එකේ ෆෑන් කෙනෙක් නම් මේ ප්ලේස් එක ඔයාලා දැකලා ඇති. මොකද ඒගොල්ලෝ ඒ ටීවී සීරීස් එකට මේ හරියේ තියෙන ගොඩාක් ප්ලේසස් පාවිච්චි කරලා තියෙනවා. ඒ වුණාට අපිට හැමතැනම බලන්න යන්න හම්බුනේ නැහැ. හේතුව තමයි මේ දවස් ගොඩාක් සීතලයි. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මම පැරිස් ගියේ වින්ටර් සීසන් එකේ කියලා. කොහොම හරි මේ සීතල වැඩිකම නිසා අපි ගොඩාක් තැන් මිස් කරගත්තා. ඒ වුණාට අර අපි මේ ඇවිල්ලා කරනවා කියලා ඔළුවේ තිබ්බ දේවල් ටික විතරයි අපි කරගත්තේ. අමතර තැන් අපිට බලා ගන්න බැරුව ගියා. ඒ වුණාට මම ප්‍රාර්ථනා කරලා තියෙනවා මට ආපහු පාරක් පැරිස් යන්න ඕනේ මගේ ෆේවරිට්ම පර්සන් එක්ක. ඉතින් එහෙම ගිය දවසකට මම මේ හැමදේම බලා ගන්නවා. ඒ හැමදේම ආපහු vlogs විදියට ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මේ විදිහට අපිට මේ චර්ච් එකේ උඩට ගිය හැකි. එහෙම ගියාට පස්සේ අපිට හම්බෙනවා ලස්සන පැනරාම එකක්. ඉතින් මේ ඔයාලා දකින්නේ පැනරාම එක. ඉතින් මේ පැනරාම එකට හැබැයි අයිෆල් ටවර් එක පේන්නේ නැහැ. මෙන්න මේ මම ඔයාලට පෙන්නන දකුණු පැත්තේ තියෙන බිල්ඩින්ග්ස් නිසා.
ඉතින් මම ඔයාලට තව ටිකකින් අයිෆල් ටවර් එක පෙන්නන්නම්. ඊට පස්සේ අපි මෙන්න මේ බැසිලිකා එකට යනවද නැද්ද කියලා කල්පනා කර කර ඉද්දි මෙන්න මේ වගේ දිග පොලිමක් තියෙන නිසා ඇත්තට මේ අදහස අත්හැරලා දැම්මා. ඊට වඩා අපිට හොඳයි කියලා හිතුණා අපි ඊතුරු වැඩ ටික කරගන්න එක. ඊතුරු වැඩ කියලා කිව්වේ ලොකු ලොකු දේවල් නෙමෙයි. අපි මෙහි ඉන්න විශේෂම හේතුව තමයි අපේ පෝට්‍රේට් එකක් කරගන්න එක. ඉතින් මම ඒක ගැන තව ඉස්සරහදී ඔයාලට කියන්නම්. කොහොම හරි මේ වගේ මියුසික් ප්ලේ කරන කට්ටිය, එතකොට තව සුවිනිස් විකුණන කට්ටිය, ඔය වගේ කට්ටිය ටිකක් හිටියා. මම ඔයාලට කිව්වනේ මම ඔයාලට අයිෆල් ටවර් එක පෙන්නනවා කියලා. ඉතින් මේ චර්ච් එක ළඟට මේ ඈතින් පේන්නේ අයිෆල් ටවර් එක. ඉතින් ටිකක් ලස්සනට පේරුණා. මොකද ටිකක් උස බිල්ඩින් එකක්නේ. අපිට අර චර්ච් එක ළඟින් දෙපැත්තකට හැරෙන්න තිබ්බා. අපි එකපාරක් තමයි තෝරගත්තේ. මං හිතන්නේ ඒ හින්දා තමයි අපිට අර සමහර තැන් මිස් වෙන්නේ නැත්තේ. කියන්නේ අපි අනිත් පාරෙන් ආවනම් අපිට සමහර වෙලාවට ගොඩක් දේවල් බලා ගන්න තිබ්බා. ඒ කියන්නේ අපිට අර චර්ච් එකේ ඉඳලා මේ තැනට එන්න ගියේ විනාඩි 5ක් වගේ පොඩි වෙලාවක්. මම හරිද නැද්ද දන්නේ නැහැ. ඉතින් මම පැරිස් වල ඉන්න කෙනෙක්ට කියනවා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා. ඉතින් මොන්ටේ මාර්තේ වලට එන්න මේන්ම රීසන් එක වෙච්ච ප්ලේස් එකට තමයි දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් එතන ක්‍රිස්මස් නිසා ලස්සනට සරසලා තිබ්බා. ඒ හින්දා මේ ප්ලේස් එක තවත් ලස්සනට තිබ්බා. ඉතින් මෙතන තමයි ගොඩාක් ආටිස්ලා ඇවිල්ලා ඒගොල්ලෝගේ පේන්ටින්ග්ස් කරන්නේ. ඉතින් අපිට පුළුවන් මේ පේන්ටින්ග්ස් කැමති නම් ගන්න. එතකොට තමන්ගේ පෝට්‍රේට් එකක් කැමති ආටිස්ලා වුවත් කරගන්න. මොකද මෙතන එක එක ආටිස්ලා ඉන්නවා එක එක විදිහට පෝට්‍රේට් කරන. ඉතින් එක එක්කෙනාගේ එක එක ප්‍රයිසස් තමයි තිබ්බේ. ඉතින් මගේ පෝට්‍රේට් එක කරේ කවුද කියන එක බලා ගන්න පුළුවන්. තව ටිකක් ඉස්සරහට මේ වීඩියෝ එක බලාගෙන යද්දි. පැරිස් වලට ඇවිල්ලා Tamanටම කියලා සුවිනි එකක් ගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක්ට මම නම් කියන හොඳම ඔප්ෂන් එක තමයි මෙන්න මේ තැනට ඇවිල්ලා පෝට්‍රේට් එකක් කරගන්න කියන එක. ඉතින් ඔයාලා දන්නවද ඇයි මේ තැන මෙච්චරම ආටිස්ලාගෙන් පිරීලා තියෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට වීඩියෝ එක පටන් ගන්න ඉද්දි මුලින්ම කිව්වා මෙහි තමයි පාබ්ලෝ පිකාසෝ, එතකොට තව වැන් ගෝෂ් කියන ෆේමස් ආටිස්ලා ජීවත් වෙලා තියෙන්නේ. ඒගොල්ලොන්ගේ ස්ටුඩියෝස් තියාගෙන ඉඳලා තියෙන. ඉතින් ඒකේ සීවටනයක් විදිහට තමයි මෙතනට ආටිස්ලා ඇවිල්ලා ඒගොල්ලෝ එක එක්කෙනාගේ පේන්ටින්ග්ස් කරන්නේ. ඉතින් මම තෝරගත්තේ මෙන්න මේ ආටිස්ව. මට මෙතන තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මගේ මොන පැත්තද ලස්සන. එතකොට තව මේ කියන්නේ මේ වෙලාවේ මං හිතන්නේ රින 2 වගේ ඇති උෂ්ණත්වය. ඒ වෙලාවේ කොහොමද මම විනාඩි 20ක් මෙතනට වෙලා ඉඳගෙන ඉන්නේ කියන එක. කොහොම හරි මගේ ආටිස්ගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මං ඔයාලට කලින් පෙන්නුවා. ඉතින් මම තෝරගත්තේ වන් ලයින් ඩ්‍රෝවින් එකක් කරන ආටිස් කෙනෙක්ව. ඉතින් වන් ලයින් ඩ්‍රෝවින් එකක් කියලා කියන්නේ යා පෑන ඒ කියන්නේ පේන්ටින් එක අඳින්න පටන් ගන්න තැන ඉඳලා අවසාන වෙනකම්ම පෑන උස්සන්නේ නැහැ. එකම ලයින් එකට තමයි ඇඳගෙන යන්නේ. ඉතින් මේකට මට ගියා යූරෝ 60ක් වගේ මුදලක්. ඉතින් මම මේක ලෑස්ති කරගෙනමයි ආවේ. මොකද අපි අපේ ට්‍රිප් එක ප්ලෑන් කරද්දී අපි දෙන්නම කතා වෙලා හිටියේ අනිවාර්යයෙන්ම පේන්ටින් එකක් කරගන්නවා කියලා. ඉතින් මේක තමයි මගේ ෆස්ට් එවර් පේන්ටින් එක. මම ඊට කලින් පෝට්‍රේට් පේන්ටින් එකක් කාගෙන්වත් කරගෙන නැහැ. කවුරුත් මට පේන්ට් කරලා දීලත් නැහැ. අනිත් එක තමයි තව දෙයක් කියන්න ඕන. මේ පේන්ටින් එකෙන් තමයි දැනගත්තේ මට මෙච්චර දිග ලස්සන අයිලෑෂස් තියෙනවා කියලා. ඉතින් කොහොම හරි මේ ආටිස් මගේ පේන්ටින් එක හරිම ලස්සනට කරලා දුන්නා. අනිත් එක තමයි මම මේ පේන්ටින් එක කරගත්තේ 1st of January 2026. ඉතින් මට අවුරුද්දේ මුල්ම දවසේ මේ වගේ දෙයක් කරගන්න හම්බෙච්ච ගැන තියෙන හරි චූටි හීනි සතුටක්. ඉතින් මගේ යාළුවටත් එහෙමම තමයි. තව දෙයක් කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ පැරිස් එනවා නම් මොන්ටේ මාර්තෙන් හිටන් ඉන්නවා නම් මේ පේන්ටින් එකක් කරගන්න. ඒ කියන්නේ මෙතනට ඇවිල්ලා පේන්ටින් එකක් අනිවාර්යයෙන්ම කරගන්න. යන සල්ලි ගැන හිතන්නවත් එපා. මොකද ඒක හරි අමෝතු සතුටක්. ඔයාලා දැන් බලන්නකෝ මේ ආටිස් කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් මගේ පේන්ටින් එක කරන්නේ කියලා. ඇත්තටම හරිම ටැලන්ටඩ්. මටත් හිතා ගන්න බැරුව ගියා. ෂෝක්. මම මේ ආටිස්ගේ මේ Instagram details මෙතන දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් එයාගේ page එක ගිහිල්ලා බලන්න. Okay, this is my artist and he's so humble and kind person. මම imagine කරපු විදිහටම මගේ ආර්ට් එක මට කරලා දුන්නා. මම දැන් මේ වෙලාවේ නම් ඉන්නේ පොඩ්ඩක් නර්වස් වෙලා. මොකද සීතත් එක්ක අනිත් එක මම දැන් කල්පනා කරනවා මගේ ආර්ට් එක කොහොම වෙයිද කියලා. ඉතින් මගේ යාළුවා ඇස් වලින් කියනවා ඒක මාරම ලස්සනයි කියලා. ඉතින් ඇත්තට මේක මම මේ වීඩියෝස් වලින් දකිද්දි ඇත්තට මට හිතුණා ඒක ශාමාරුනේ යා නියමිත මේක කරලා තිබ්බ නේද කියලා. ඉතින් ඔයාලත් මෙහෙට එනවා නම් මම රෙකමන්ඩ් කරනවා මේ ආටිස්ගෙන්
කරගන්න කියලා. හැබැයි ඉතින් තව එක ආටිස්ලා හිටියා. කොහොම හරි මේ විදිහට තමයි ආයි ස්ටෙප් බයි ස්ටෙප් මගේ ආර්ට් එක කරගෙන ගියේ. ඉතින් ඒක ඇත්තටම ඒ කියන්නේ හරිම ලස්සනට තිබ්බා. ඉතින් මටත් පුදුමයි මගේ ආර්ට් එක මේ විදිහට වුණා කියලා හිතෙද්දි බලාගෙන යද්දි හරිම සතුටක් තියෙනවා. ඉතින් මෙයාගෙන් පෝස්ට් කාඩ් සයිස් එකනොත් ආර්ට් එකක් කරගන්න පුළුවන්. ඒක වෙන්නේ යූරෝ 40ක් වගේ. ඉතින් අපි මෙයාව තෝරගන්න හේතු උනේ අනිත් ආටිස්ලා එක්ක බලද්දි වෙනස් විදිහට තමයි ආර්ට් එක කරන්නේ. ඉතින් ඒක තමයි විශේෂිතම හේතුව. පාන වගේ පේන හිනේ පාට බබලු මාල බැන්දේ මාල කිරවි පාර පෙන්නේ හීන මාවතේ සරසඳ කිදේස අස්සේ ඕඩුකාර රේද මැද්දේ Right, 25. We have 26 today. So 26. Okay. Thank you. එයා අපිට එක්ස්ප්ලේන් කරනවා එයා ආර්ට් එක පටන් ගත්තේ කොතනින්ද ඉවර කරේ කොතනින්ද කියලා. පස්සේ අපි අපේ ආර්ට් එක අරගෙන කන්නාව හොමම මේ එතනම තිබ්බ ඉතාලියන් රෙස්ටොරන්ට් එකකට. ඉතින් ඒකේ good price එකත් එක්ක හොඳ මෙනු එකක් තිබ්බ. අනිත් එක කෑමත් හරිම රසයි. මගේ යාළුවා පීට්ස් එකක් තෝරගනින්දි මම තෝරගත්තේ පාස්ට් එකක්. පුදුමයි මේ වගේ ඒරියා එකක ඒ තරම් අඩුවට කෑම තියෙනවා කියලා හිතෙද්දි. මොකද මේ හරිය තිබ්බ ගොඩාක් රෙස්ටොරන්ට් වල ප්‍රයිසස් ටිකක් එක්ස්පෙන්සිව්. ඊට පස්සේ එතනම තිබ්බ සුවිනියර් ෂොප් එකකට ගියා. මොකද අපි එළියෙන් දැක්ක එතන ලස්සන සුවිනීස් තියෙනවා. හැබැයි අපි එතනින් කිසිම දෙයක් ගත්තේ නෑ. අර ඒකේ ලස්සන වැඩිකම හින්දා වෙන්නේ නැති පොඩ්ඩක් විතර එක්ස්පෙන්සිව් වැඩි. සාමාන්‍යයෙන් අපි පහු කරගෙන ආවනේ සුවිනීර් ෂොප් වගේක්. ඉතින් ඒ වල ගානට වැඩිය මෙතන ගණන් වැඩි. හැබැයි ගොඩක් යුනික් අයිටම්ස් තමයි තිබ්බේ. කොහොම හරි මේ වෙලාවේ වහින්නත් පටන් ගත්තා. අර වැස්සයි සීතලයි එක්ක මට නම් ඇත්තටම එපා වෙලා තමයි හිටියේ. මම ඔයාලට නම් රෙකමන්ඩ් කරන්නේ පැරිස් යනවා නම් කවදාවත් වින්ටර් සීසන් එකේ නම් යන්න තියා. හිතන්නවත් එපා. අපිත් කරගත්ත ලොකුම මෝඩකම තමයි වින්ටර් සීසන් එකේ පැරිස් ගියපු එක. කොහොම හරි මේ ස්ට්‍රීට් එකේ ගොඩාක් සෙනග හිටියා. ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. අනිත් එක තමයි ගොඩාක් ෂොප් තිබ්බා. මැක්රොන්ස්, හොට් චොක්ලට්, හොට් වයින්. එතකොට තව මෙහිට ආවේනික ගොඩාක් කැම ජාති පිරිච්ච ස්ට්‍රීට් එකක් තමයි මේක. මම මේ ඔයාලට පෙන්නන රෙස්ටොරන්ට් එක මෙහි ගොඩාක් ෆේමස් රෙස්ටොරන්ට් එකක්. ඉතින් මෙතනට ගොඩාක් කට්ටිය එනවා කෑම කන්න. ඉතින් එතන ටිකක් ලයින් එකකුත් තිබ්බ. මොකද ඒ තරමට මේ රෙස්ටොරන්ට් එක ෆේමස්. කොහොම හරි අපි ආපහු පල්ලෙහාට බැහැගෙන ඉද්දි මේ වෙලාවේ සීතල හුළඟ පොඩ්ඩක් අර හිරි පොද වැස්ස ඔය ඔක්කොම මික්ස් වෙලා ඇත්තටම අපිට ආපහු හොටෙල් එකට යන්න හිතුණා. ඒ වුණාට අපි තාම හරියට මේ පැත්ත බලාගෙන නැහැ. මං කලිනුත් ඔයාලට කිව්වා වගේ අපි මේ පැත්තේ තිබ්බ ගොඩාක් දේවල් බලා ගන්න හම්බුනේ නැහැ මේ සීතලත් එක්ක. කොහොම හරි ඒක ගැන හිතන්න නැතුව අපි ආපහු පල්ලෙහාට බැහැගෙන ඇවිදගෙන එද්දී අපි දැක්කා අපිට කරන්න ඕන වෙලා තිබ්බ දෙයක්. විශේෂයෙන් මගේ යාළුවට තමයි මේ දෙයක් කරන්න ඕන වෙලාම තිබ්බේ. ඉතින් ඒ තමයි මෙන්න මේ ෆොටෝ බූත් එකෙන් ෆොටෝ එකක් කරගන්න එක. මේ ඉන්නේ මගේ යාළුවා. මම මේ වීඩියෝ එක එඩිට් කරද්දි තමයි යාව දැක්කේ. මේ දැක්කද කෝප්ප දෙකකින් මූණ වහගෙන ඉන්නවා. යාට පිස්සුවානේ. කොහොමද අපි මෙතන පැයක් වගේ ඉඳලා තමයි මේ අපි මේ ෆොටෝ එක කරගත්තා. ඔයාලා දැකලා ඇති TikTok එකේ එහෙම මේක ගොඩක් ෆේමස්. මතකයක් විදිහට මේක ගොඩක් හොඳ සුවිනියර් එකක්. ඉතින් අපි මේකට පේ කරා යූරෝ 6ක්. ඉතින් කාඩ් පේමන්ට්ස් විතරයි ඒගොල්ලෝ අප්‍රූව් කරන්නේ. ඉතින් අපිට පුළුවන් විනාඩි 4ක්වත් යන්නේ නැහැ ෆොටෝ ස්ටික් කරගත්තා. හැබැයි print වෙලා ඉන්න විනාඩි 4ක් වගේ යනවා. ඊට පස්සේ අපි ආවහු අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට ගියා. ඊටම සිතයි. මං ආවේ කොහමද? යන්නේ කොහමද? දැක්කනේ මගේ කටහඬේ ඉඳලා හැමදේම වෙනස් වෙලා හිටියේ. මම ආපු විදිහට නෙමෙයි ආපහු මම මේ යන්නේ. ඉතින් මේ විදිහට ඇවිදගෙන යද්දී අපිට shopping කරන්න, එතකොට තව එක items ගන්න. මෙහිටින් ගොඩාක් famous ඔය වගේ දේවල් වලට අනිත් එක ලස්සන cafe bars තිබ්බා. හැබැයි ඔයාලන්ට මං කලිනුත් කිව්වා මේ cafe තමයි හොඳම නැති දේ. කිසිම රසක් නැහැ. කොහොම හරි මම මේ මාළු ෂොප් එක ගන්න හේතුවක් තමයි ඔයාලා දන්නවද මෙහි කෑමක් තියෙනවා. ඒක තමයි මෙහි තියෙන ෆේමස්ම කෑම එකක්. ඔයිස්ටර්ස් අනිත් එක තමයි ගොළුබෙල්ලෝ.
ඇත්තටම මම නම් ගොළු බෙල්ල try කරේ නැහැ. හැබැයි මම oysters කන නම් මාරම පෙරේතයි. ඒ වුණාට මගේ යාළුවා කැමති නැති හින්දා මම ඉතින් ඒකට වැඩිය පැන්නුවේ නැහැ. මෙන්න මේක තමයි මම ඔයාලට කියපු අපේ final destination එක මොන්තමාර්තේ වල තියෙන Moulin Rouge. pronunciation ගැන හිතන්න එපා. ඉතින් මේක තමයි French modern can dance වල birthplace එක විදිහට හඳුන්වන්නේ. ඉතින් තවටත් මේකෙන් අපිට shows බලන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් ඇවිල්ලා ටිකට් එකක් book කරගෙන show එකක් බලලා යන්න පුළුවන්. ඉතින් අපිට ටිකක් මේ වෙලාවේ හවස් වෙලා සීත නිසා අපිට හිතුණා ටිකක් සැර කෑමක් කන්න ඕනි කියලා. අපි දෙන්න බැලුවා සිංහල කෑම කඩේකට ගිහිල්ලා කන්න. ඉතින් අපි මේ විදිහට ඒක හොයාගෙන යද්දි මේ වගේ ස්ට්‍රීට් එකක් දැක්කා. ඉතින් මේ මුළු ස්ට්‍රීට් එකේම තිබ්බේ රත්තරන් බඩු කඩ, සල්වාර් කඩ, ඔය වගේ දේවල්. අපිටත් පුදුම හිතුණා වෙන රටකට ඇවිල්ලා වෙන ජාතියකට පුළුවන් ද මේ වගේ ආධිපත්‍යයක් පතුරවන්න කියන එක ගැන. ඉතින් සාමාන්‍යයෙන් ඉතලි වලත් තියනවා නැත්තේ නැහැ. හැබැයි මේ විදිහට නම් ආධිපත්‍යයක් පතුරගෙන නැහැ. ඉතින් මන් දන්නේ නැහැ ප්‍රංශයේ තියෙන නීති රීති ගැන. අපි වුණත් කැමති නැහැනේ වෙන රටකින් ඇවිල්ලා මේ වගේ දෙයක් කරනවට. කොහොම හරි මට හිතුණා මේ vlog එකට මේ දේවලුත් ඔයාලට ඇඩ් කරන්න ඕනි කියලා. පස්සේ අපි දෙන්න මේ විදිහට ඇවිදගෙන ගිහිල්ලා අපි බුරියානි එකක් තමයි ගත්තේ. ඉතින් ඒක අරගෙන අපි ආපහු හොටෙල් එකට ආවා. හොටෙල් එකට ආවලා තමයි ඉතින් අපි ඒක කෑවේ. කොහොම හරි එහෙනම් මේ vlog එක බලපු ඔයා මේකේ තියෙන හොඳ නරක මට කමෙන්ට් කරගෙන යන්න. ලබන සතියේ ආයේ අලුත් vlog එකකින් එනවා. මං හිතන්නේ ඒක තමයි අපි ප්‍රංශයේ හිටපු 3 වෙනි දවසේ. ඉතින් ඒක වෙනස්ම vlog එකක් වෙයි. මොකද මම ආසම කරන තැනකට තමයි ඒත් යන්නේ. ඉතින් ඔයාලා හැමෝම මේකට කැමති නම් මාව subscribe කරන්න. bye